ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 13කින් වේගවත් කරගන්න. ඉතින් කලින් kbps ගණන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් පස්සේ mbps 10ක් ඊට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම බූස්ට් කරගන්න. ඉතින් අපි මොන වැඩි කතා නැතුව ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් බූස්ට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ඉතින් ඔයාට තියෙන Android phone එකෙන් ඔයාට පුළුවන් Google Play Store එකට ගිහලා මේක download කරගන්න. ඇවිල්ලා search bar එක search කරන්න ඔයා මෙන්න මේ විදිහට Windscribe කියලා. ඉතින් Windscribe වල search කරාට පස්සේ ඔයාට උඩින්ම බලා ගන්න පුළුවන් Windscribe කියලා. ඉතින් මට මේ විදිහට තියෙන්නේ දෙවෙනියට. ඉතින් ඔයාට පේනවා Windscribe කියලා මෙන්න මේකේ application එකක් තියෙනවා. ඔයාට පුළුවන් මේක download කරගන්න. ඉතින් මේකට අපිට 5 වලින් 4.5 stars මෙන්න මේ raters ලා ලබා දීලා දිනවා. raters ලා 8000 ගානකින්. ඉතින් ඇත්තටම මේ ගොඩක් හොඳ application එකක්. ඉතින් ඔයාට පුළුවන් ඊට පස්සේ මෙන්න මේක open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ ඔයාලා මේක සරල interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේක කියවලා බලන්න පුළුවන් මේ විදිහට අපිට එහාට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙතන secure and privacy network කියලා තමයි මේක හැමතිස්සෙම කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වෙන continue with Google කියලා බටන් එක click කරලා ඔයා කැමති Google account එකකින් මේකට login වෙන්න. ඉතින් මේ විදිහට මම Google account select කරගත්තා. ඉතින් මම මේ විදිහට මෙන්න මේ වගේ interface එක තමයි අපි ඊට පස්සේ අරගෙන යන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට මෙන්න මේ තරුවක් දාපු නැති ඒ කියන්නේ මේ අර කොළප කහ පාටින් තරුවක් දාලා නැතිව හැර අනිත් හැම එකම ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ මෙතන තියෙන උඩ තියෙන best location කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාම ඔයාට පුළුවන් ඔයා ඉන්න තැනට ගැලපෙනම මෙන්න මේ VPN එක මොකක්ද කියලා ඔයාලා මෙතනින් සර්ච් කරගන්න. ඉතින් ඔයාට මෙතනින් ආයෙත් OK දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඔයාට මේකෙන් OK කරලා ආයෙත් OK කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පේන ඇති මෙතන Hong Kong කියලා VPN එක මට ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට වෙනද උඩ මගේ මෙන්න මේකේ යතුරක් වගේ අයිකන් එකක් ඇවිල්ලා මගේ ස්ක්‍රීන් එක නිල් පාට වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ස්ක්‍රීන් එක නිල් පාට වුණා. ඒ කියන්නේ අපේ VPN එක ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕන ඔයා VPN එක ඕෆ් කරා කියලා ඔයාගේ මෙන්න මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බූස්ට් වෙන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම VPN එක on එකේදී තමයි ඔයා මෙන්න මේක try කරන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම VPN එක on එකේ තියාගන්න. ඉතින් පේනවනේ මම VPN එක ඕෆ් කරාම උඩ අපේ ඒ යතුරු වගේ අයිකන් එක ගිහිලා VPN එක ඕෆ් වෙනවා. ඉතින් ආයෙත් අපිට ඒක ක්ලික් කරලා පුළුවන් VPN එක ආයෙත් on කරගන්න. ඉතින් ගොඩක් කට්ටියට මෙන්න මේ ක්‍රමේ වැඩ කරනවා. ඉතින් පෙරක් දෙනෙට මේක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මම ඒකට සොලියුෂන් එකක් කියන්න. ඉතින් ඔයාලට වෙන්නේ නැති මේ විදිහට අපේ battery optimization වලින් permission දෙන්න කියලා දෙනවා. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන allow දෙන්න පුළුවන් ඔයාටත්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගෙත් එහෙම ඔයාටත් මෙන්න මේක ක්ලික් කරාට මේක වැඩ කරන්නේ නැත්තම් internet speed boost වෙන්නේ නැත්තම් ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයයි ඔයාගේ මෙන්න මේ task bar එක ක්ලික් කරලා උඩට එන්නේ ඇවිල්ලා මෙතන airplane mode එක ඔයා on කරලා තප්පර දෙකක් විතර දාලා ආයෙත් off කරගන්න. ඒ off කළා ඔයා මේක on කරලා try එකක් දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඔයාගේ internet speed එකත් මෙන්න මේ VPN එක use කරලා boost කරගන්න. අදිගෙන අපි ගොඩක් interesting video එකක් වෙන්න තියලා හිතනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න මේ වගේ වටින brand new videos දිගටම නරඹන්න. ඉතින් ඔයා ඒ කරන පොඩි subscribe දෙයි මට ගොඩක් ලොකු motivation එකක් වෙනවා. මගේ ඉස්සරහට මම අනිත් video හදන්න. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලා තියෙන අතට subscribe බටන් එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින video එකකින් නැවත හමු වෙනකම් මම නවතිනවා. මම නවාංගෝ දේශ්.